Hi guys, අද ඔයාලා එකතු වෙලා ඉන්නේ සතු ටෙක්නික් YouTube channel එකෙන් ගේන පළවෙනි unboxing වීඩියෝ එකත් එක්ක. අද unbox කරන්නේ action කැමරාවක්. මම හිතනවා action කැමරාවක් ගන්න බලාපොරොත්තු වෙන කට්ටියනේ මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙයි කියලා. එහෙම වැදගත් වෙයි කියලා හිතනවා නම් subscribe කරලා තියාගන්න. හරියට අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට. Hi guys, මේක තමයි මම ඔයාලට කිව්ව action කැමරාව. හැබැයි මේක එයාලා ඉන්ට්‍රොඩියුස් කරලා දීලා තියෙනවා නම් ස්පෝර්ට් කැම් කියලා. මම මේක ගත්ත ඩලාන්ස් එකෙන් ඒත් එකම මම ගත්තා මේක අර මේ ලෙන්ස් එකට ඉලේරිය වටන හින්දා ඒක පොඩි ආවරණ ගන්න පොඩි කප් එකක් ගත්තා. Osmo Pocket 3 බ්‍රෑන්ඩ් එකේ ලෙන්ස් සන්සෙට් කප් එකක්. ඒක ගැන තත් පොඩි විස්තරයක් බලමු. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. Hi guys, අපි මේක අන්බොක්ස් කරන්න කලින් මේකේ මේ කවර් එකේ තියෙන විස්තර පොඩ්ඩක් බලමු. මෙතන මෙයාලා ඉන්ඩිකේට් කරලා දිනවා full HD කියලා. ආයේ මේ කැමෙන් කරන්න පුළුවන් වැඩ ටික තියෙනවා. මේක යූස් කරන්නේ කොහොමද කියලා මේ පැත්තේ මෙයාලා හඳුන්වලා දීලා තියෙනවා. හරියනම් අපි වැඩි කතා නැතුව කැම් එක අන්බොක්ස් කරන් බලමු. මේ තියෙන guys action cam එක. මම හිතන්නේ මේ cam එක නෙමෙයි waterproof. මේ වටේ තියෙන casing එක තමයි waterproof. හරියනම් අපි මේ casing එකෙන් cam එක පොඩ්ඩක් ගලවන්න බලමු. මේන් guys cam එක චූටි ඉති. හැබැයි ගානට shape මම මේක ඩලාන්ස්ෙන් ගත්තේ 3300ට. මෙතනට මේ charging port එක තියෙනවා. මෙතන SD card port එක තියෙනවා. මෙතන තියෙනවා power on button එක. මෙතන තියෙනවා photo capture, video capture button එක. මෙතන තියෙනවා up down button දෙක. හරිනම් guys අපි cam එක on කරන් බලමු කොහොමද view එක කියලා. හරි guys, ඔන්න cam එක on වුණා. මේ තියෙන්නේ. හැබැයි මං හිතුව තරම් නම් quality නෑ. හැබැයි ගානට shape වෙන්න තියෙනවා. අපි නම් මේකට SD card එක දාන්න බලමු. cam එකේ view එක කොහොමද කියලා. හරි guys, මම වීඩියෝ එක අවසානට ඔයාලට පෙන්නන්නම් cam එකේ වීඩියෝ කරපු වීඩියෝ ක්ලිප් ටික. මේන් guys cam එක. හරි. දැන් අපි බලමු cam එකට හම්බෙච්ච ඉතිරි මේවා ටික. මේකට හම්බෙනවා මේ cam එක හයි කරන්න ඇන සෙට් එකක්. ඉතින් මේක ආය කේසින් එකක් හම්බෙනවා. මේ තියෙන කේසින් එක. ආය මෙයාලා cam එකේ ආරක්ෂාවට පොඩි පටි දීලා තියෙනවා. හරි. දැන් අපි cam එක අර ලෙන්ස් එකට මම කියවනේ අර මේ රිලේ වැටෙන හින්දා මම පොඩි කප් එකක් ගත්තා කියලා. Osmo Pocket 3 කප් එක මේ තියෙන්නේ. හරි අපි ඒක දැන් cam එකට හයි කරන් බලමු කොහොමද තත්ත්වය කියලා. හරි guys. මේක මෙහෙම මවුන්ට් කරන්න තියෙන්නේ. හරි guys. cam එකට හයි කරාට පස්සේ නම් මාර view එකක් තියෙනවා cam එකේ. මේන් cam එක guys. අපි අර casing එකත් පොඩ්ඩක් හයි කරන් බලමු. මේන් guys. මං ගාව පාරන ගෙනාව ස්ටෑන්ඩ් එකක් තියෙනවා. අපි ඒ ස්ටෑන්ඩ් එකට මවුන්ට් කරලා බලමු cam එකේ view එක කොහොමද කියලා. හරි guys, දැන් අපි cam එකේ view එක බැලුවා. දැන් අපි මේක පොඩ්ඩක් on කරගෙන setting පොඩ්ඩක් හදාගෙන බලමු. ඉතින් guys on වුණා. මම අර ඔයාලට කිව්වේ video capture button එක තියෙනවා කියලා. ඒක ඔබාගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ මෙන්න එනවා. size එක එනවා. time space එනවා. video time එනවා. voice record තියෙනවා. මේක පොඩි වුණාට මාන system ගොඩක් තියෙන්නේ. ආය front size එක තියෙනවා, language එක තියෙනවා, auto capture කරන scene එක තියෙනවා මේකෙත්. ආය මේක තියෙනවා වීඩියෝ එකේ quality හදාගන්න. මාර වැඩ ගොඩක් තියෙනවා මේක පොඩි වුණාට. හරි දැන් මම මේක හදාගන්න පෙන්නන්නම් cam එකේ view එක. හරි guys, ඔන්න හදාගෙන ඉවරයි. මම දැන් ඔයාලට පොඩි view clip ටිකක් දාන්නම් cam එකෙන් ගත්ත.
guys මේක තමයි මම ඔයාලට කිව්ව පරණ ස්ටෑන්ඩ් එක වගේ. හරි දැන් අපි කැම එක මේකට මවුන්ට් කරන් බලමු. view එක කොහොමද කියලා. හරි guys ඔයාලට පේනවා මේ ස්ටෑන්ඩ් එකට කැම එක මවුන්ට් කරලා පස්සේ මාර කැම එකේ view එකක් ඇවිල්ලා දිනවා. හැබැයි මේ ස්ටෑන්ඩ් එක පොඩි වුණාට මාර වැඩ ගොඩක් තියෙනවා. මේක කැම ස්ටෑන්ඩ් එකක් විතරක් මවුන්ට් කර හැකි. ආයෙ කැම එකේ මොකක් හරි වීඩියෝ එකක් රෙකෝඩ් කරද්දී අපිට මේක ස්ටෑන්ඩ් එකක් විතරක් පාවිච්චි කර හැකි. හරි guys අපි room එකෙන් පොඩ්ඩක් එළියට ආවා. වීඩියෝ ක්ලිප් එකක් කරන්න ඕන හින්දා ඉතින් අපි යමු වීඩියෝ ක්ලිප් එකට. 今度こそ陸上部に入ってもらうぞ。リレーの時助っ人で新記録出しちゃったし。暑いからバスライブ見に行くからさ。හරි guys මේ තියෙන්නේ අපේ ඇක්ෂන් කැමරාවෙන් ගත්ත වීඩියෝ ක්ලිප් එකක්. හැබැයි මං හිතුව තරම් නම් මේක ක්ලියර් නෑ. හැබැයි ගානට ෂේප් ඔයාලත් කැමති නම් ඕඩර් කරලා බලන්න. අපේ අන්බොක්සින් වීඩියෝ අවසානට කැම් එක view එක තමයි මේ තියෙන්නේ. මේ කැම් එක පොඩුනාට මාරම view එකක් තියෙනවා. ස්ටෑන්ඩ් එකට මවුන්ට් කරාට පස්සේ guys අපේ ඊළඟ අන්බොක්සින් වීඩියෝ එක ගේනකම් අපිව දැනට සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අදිට ගිහින් ඉන්න.